මේ වතුර අපි බහැරගෙන යනවා කඩා වැටිච්ච දෙයක් කඩා වැටිලාගේ ඒ බලන්න මේ යන්න තියෙන පුදුම අමාරු මේත් යනවා වතුරේ මේ වතුර කීපිට දෙනා නිකන් උදව්වක් යන්න බෑ බයයි වැටුණු මේ හරි අඩු වෙයිද මේ තියෙන්නේ මේ ගෙදර මං කිව්වේ මේක මගේ ගම නිවන්දම මේ වෙලා තියෙන අහිංසකම පවුලකට ඉතින් මේ වෙනුවෙන් මේක රටටම වෙච්ච විනාශයක් අපේ පළාතට විතරක් නෙවෙයි හරිම දුකයි මේ ගෙවල් එයාගේ පුතාගේ ගේ තමයි මේ තියෙන්නේ ඒකත් හොඳටම යට වෙලා වතුරේ මේ තාත්තයි අම්මයි පුතයි හිටියේ අහිංසක පවුලක් ඒ පවුලේ දැන් ඒ ගේ නම් කඩාට වැටිලා මේ ගෙදරත් දරුවෝ තුන්දෙනෙක් එක තාත්තා ඉන්නේ අපේ ගමේ වෙච්ච විනාශ ගැන කියන්නේ මේක මුළු රටටම වුණා. අනේ අපේ ලංකාවට මේ වගේ දෙයක් කාටවත් කිසිම කෙනෙකුට වෙන්න සිද්ධ වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරිම කනගාටුයි. නැන්ද? ඔයාගේ ගේ නේද මේ කඩා වැටිලා තියෙන්නේ? ඔව්. ඔයාට මොනවා ඔයයි කවුද මේ ගෙදර ඉන්නේ පුතායි? ඔයයි පුතායි විතරයි තනියම ඉන්නේ. මහත්තයා මේල මාස 2-3කට ඉස්සෙල්ලා නැති වුණා. මේ බාන්න කොච්චර අහිංසක පවුලක්ද බාන්න මේ වෙච්ච ව්‍යසනයෙන් මේක කාටත් උනා මේ රටේ හැමෝටම වෙච්ච දෙයක් තමයි මේකේ සම්පූර්ණ කඩා වැටලා අද යාලට ඉන්න තැනක් නැහැ ගොඩක් හරිම දුකයි මේ ඉන්නේ යාගේ පුතා දුකෙන් තමන්ගේ ගේ දිහා බලාගෙන ඉන්නේ මේ ඉතින් හැමෝටම වෙච්ච ව්‍යසනයක් තමයි රටේ නමුත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ මේගොල්ලෝ වෙනුවෙන් ඉන්න තැන හදාගන්න උදව් කරන්න ඒක ගොඩක් පිං අපි හැමෝටම කියන්න තියෙන එච්චරයි මේ හැම තැනම වතුර මේ නිවන්දම පාර යට වෙලා තියෙන්නේ කිසි කෙනෙකුට යන්න බෑ වතුර ගම් වාසීන් ඔක්කොම හිර වෙලා ඉන්නේ චූර්ද මොකද කරන්නේ ගිහලා යනවා මේ මගේ ෆොටෝ එක ගන්නවා මම තවතන් වෙලා ඉන්නේ අපි පුලියට ගම යනවා මේ නිවන්දම කවදාකවත් මේ නාගස්පිස්ස මෙහෙම වතුරකට යට උන්නේ මේ ලංකාවට වෙච්ච ව්‍යසනයට අපේ නාග ප්‍රදේශ නිවන්දම මේ ගම යට වෙලා තියෙන්නේ මේ පාර යට වෙලා ඉතින් මේ දේ සියලු ගම් වල ඉන්න සියලුම ලංකා වාසීන්ට වෙච්ච ලොකු ව්‍යසනයක් හරිම දුකයි කවදාකවත් මේ වගේ දෙයක් අපේ ලංකාවට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ නිවන්දව මේ නාගස්පිස්සේ මේ එන පාර කවදාකවත් යට වුණේ නැහැ. මේ ලොකු වතුරට යට වුණ ගංගාවල් ඔක්කොම පිටාර ගලලා මේ තියෙන්නේ එකම ජලාශයක් වෙලා උඩ රටද පාත රට සියලුම වැසියන්ට වෙච්ච මේ විනාශය හරිම කනගාටුයි අය කිසිම දවසක මෙවැනි දෙයක් අපේ අහිංසක මිනිසුන්ට වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මේක පුදුම වතුරක්